good evening පුතා. අද උගන්වන බ්ලොක් එක තමයි palm middle offside. පුතා palm middle offside එකක් කරද්දී steps නැත්නම් footwork ඕන විදිහට use කරන්න පුළුවන්. මේක palm middle offside කියන්නේ මම බ්ලොක් එක ගැන මේ පොඩ්ඩක් කෙටියෙන් කතා කරන්නේ. මේ අත මේ විදිහට තියෙන්න ඕන. මේ මෙතනින් මෙහෙම නැමෙනවා. මේ අතේ ඇඟිලි ඔක්කොම එකට තියෙන්න ඕන. නැත්නම් චුට්ටක් මේක මේ ඔයාලට වැරදුනොත් මේ ඇඟිල්ලක් කඩලා යනවා. ඒ නිසා මේ අත මේ ආකාරයට තියෙන්න ඕන palm middle offside කරද්දී. මම දැන් ඔයාලට බ්ලොක් එක කරලා පෙන්නන්නම්. මේ බ්ලොක් එකේදී අපිට මෙහෙමත් යූස් කරන්න පුළුවන්. මම දාලා තියෙන ටෙක්නික් එක පුතා වෙන එකක්. ඔය ඕන විදිහක ඔයාලට යූස් කරන්න පුළුවන්. මේ ෆ්‍රී ස්ටාන්ස් එක. ඈ එතකොට ඔයාලා පුරුදු වෙනකොට බිගිනර් කෙනෙක් හැටියට ගන්න මේ අත් දෙක ඉනට අරගෙන මේක මේ here. මෙතනදී මේ විදිහට තමයි බ්ලොක් වෙන්නේ. මේක වමෙන් මේ 2 3 4 5 6 මේ here. ඒ විදිහට බ්ලොක් කරන්න. වැඩි repetition ගානක් කරලා හොඳට පුරුදු වෙන්න palm middle offside එක මේ අතට එන vertical punch නැත්නම් යම් kick එකක් බ්ලොක් කරන්න පුළුවන්. right okay හොඳට ට්‍රේනින් කරන්න.